දරුවනේ විභාගයට ගොඩක් කිට්ටුයිනේ පපුව ගැහෙනවනේ හිතන්න එපා ඔයා දිනනවා සමහර අරමුණු වලට යනකොට තිගැස්ම තියෙනවා නැතුව නෙමේ චකිතය තියෙනවා බය වෙන්න එපා පුතේ ඔබ හොඳ දරුවෙක් ඔබ ජීවිතේ දිනනවා එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම අයිබෝවන් හරි පැට්ටෝ මගේ ඉතුරු වෙලා තියෙන චූටි පාට් එකක් තද්දිත කෘදන්ත කොටස මේ අහන්න මේ වෙලාවේ වැඩි හිතන්න එපා ටක් ගාලා අහලා ඔළුවට දාගෙන අතාරින්න හරිද තද්දිත කෘදන්ත කොටස මේ අහන්නකෝ අපේ තියෙනවා මම ඔයාගේ පාඩම් ඔක්කොම අවසන් කරලා තියෙන්නේ හොඳේ ඒ ඔක්කොම අවසන් කරලා තියෙන්නේ ඒකේ අර ප්‍රත්‍යාර්ථ නාම කියලා චූටි කොටසක් තියෙනවා ඒ කොටස විතරක් කතා කරගන්න හම්බුනේ නෑ පන්තියේ නිකන් ඉරිගහන පේපර් එකේ එනවා ලකුණකට වගේ හරි නිකන් මතක් කරලා යනවා හරි මේ මොකක්ද මේ කොටස කියලා එච්චරයි වැඩි හිතන්න එපා සටහන් ලකුවට දාගන්න නැහින්න ඕනෙත් නෑ බලාගන්න ඇති දරුවෝ ඔයාට එනවා ප්‍රත්‍යාර්ථ නාම කියලා කොටසක් පැටු ප්‍රත්‍යාර්ථ නාම කියන්නේ කිසියම් නාම ප්‍රකෘතියකට හරි ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා කිසියම් නාම ප්‍රකෘතියකට හරි ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම අපි කියනවා දරුවනේ ඔයාට ප්‍රත්‍යාර්ථ නාම කියලා කිසියම් නාම ප්‍රකෘතියකට හරි ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම ප්‍රත්‍යාර්ථ නාම හරිද මේ බලන්න නාම ප්‍රකෘති මම ලියනවා මිනිස් ධන ආ මිනිසා මිනිස් ධන එක් මිනිසෙක් මේ මිනිස් ප්‍රකෘති ආ එක් ප්‍රත්‍යයෙන් කරන්නේ දීලා තියෙන ප්‍රකෘතිය තියෙනවනේ ප්‍රකෘතිය තවදුරටත් අර්ථ ගැන්වීම කරන්නේ ප්‍රත්‍යයෙන් වචනෙට බය වෙන්න එපා ප්‍රත්‍යයෙන් කරන්නේ දීලා තියෙන ප්‍රකෘතිය තවදුරටත් අර්ථ ගන්වන එක ඒ අර්ථ ගන්වලා අර්ථ සකස් වෙච්ච පදය තමයි ප්‍රත්‍යාර්ථ නාමය. එතකොට මිනිස් කියන්නේ ප්‍රකෘතිය. මිනිස් ධන ආ මිනිසා. මිනිස් ධන එක් මිනිසෙක්. එතකොට මේ තියෙන්නේ නාම ප්‍රකෘති. හරිද? මම මෙහෙම ලියනවා. බලන්න බල ධන නු බලනු බල ධන ඊම් බැලීම් දැක්කද මතක තියාගන්න ප්‍රත්‍යාර්ථ නාමයක් කියන්නේ නාම ප්‍රකෘතියකට හරි ක්‍රියා ප්‍රකෘතියකට හරි ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම අපි කියනවා ප්‍රත්‍යාර්ථ නාම කියලා හරිද ඔන්න ඔය ප්‍රත්‍යාර්ථ නාම ප්‍රත්‍යයෙන් කරන්නේ දීලා තියෙන ප්‍රකෘතිය තවදුරටත් අර්ථාන්විත කරන්නේ මිනිස් කියන එක තවදුරටත් අර්ථාන්විත කරේ ප්‍රත්‍ය එකතු වෙලා හරිද බලදන නූ කියන පදේ නූ ප්‍රත්‍ය එකතු වෙලා තමයි මේ පදේ තවදුරටත් අර්ථාන්විත කරේ එහෙනම් ප්‍රත්‍යාර්ථ නාම කියන්නේ නාම ප්‍රකෘතියකට ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම ප්‍රත්‍යාර්ථ නාමයි. ඔය ප්‍රත්‍යාර්ථ නාම අපි බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි පැට්ටෝ
දිත නාම අනිත් එක තමයි කෘදන්ත නාම. හරිනේ. තද්දිත නාම සහ කෘදන්ත නාම. මම දැන් ඔයාට කතා කරන්න ගන්නවා මොකක්ද මේ තද්දිත නාමයක් කියන්නේ කියලා. එන්න බලන්න, අවධානය දෙන්න. තද්දිත නාමයක් මොකක්ද? හරි. තද්දිත නාමයක් කියන්නේ මොකක්ද කියලා. පැට්ටෝ, තද්දිත නාමයක් කියන්නේ මෙහෙමයි. කිසියම් නාම ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාමය අපි කියනවා තද්දිත නාම කියලා. හරිද? කිසියම් නාම ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම තද්දිත නාම. නාම ප්‍රකෘති දන්නවනේ. නාම ප්‍රකෘතිය කියන්නේ නාම පදයක මුල් ස්වරූපේ. නාම පදයක මුල් ස්වරූපේ නාම ප්‍රකෘති. දැන් ඉස්සෙල්ලා කිව්වනේ ප්‍රත්‍යයෙන් කරන්නේ මොනවද? දීලා තියෙන ප්‍රകൃතිය තවදුරටත් අර්ථ ගන්වන එක. ප්‍රත්‍යයෙන් කියන්නේ ප්‍රകൃතිය තවදුරටත් අර්ථ ගන්වන එක. අර්ථ ගන්වල හැදෙන නාමය තමයි තද්දිත නාමය. මේ මම මෙහෙම ලියනවා. වලස් දන උන් වලසුන්. වලස් දන එක් වලසෙක්. වලස් දන එකු වලසෙකු. වැඩේ පැහැදිලි. එහෙනම් තද්දිත නාමයක් කියන්නේ නාම ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම තද්දිත නාම. හරිද? ඒ තද්දිත නාම. එතකොට දැන් මේ බලන්න, තද්දිත නාමයකට එකතු වෙන ප්‍රත්‍ය තියෙනවනේ. අන්නේ ප්‍රත්‍යයට අපි කියනවා තද්දිත ප්‍රත්‍ය කියලා. තද්දිත නාමයක එකතු වෙන ප්‍රත්‍ය තද්දිත ප්‍රත්‍ය කියලා කියනවා. වචන නමට බය වෙන්න එපා. හොඳේ. එතකොට වලස් දන උන් වලසුන්, වලස් දන එක් වලසෙක්, වලස් දන එකු වලසෙකු. දැන් මේ අහන්නකෝ. ඔයාගෙන් බරට අහන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නේ අහන්නේ මෙච්චරයි. වලසෙක්, වලසෙකු, වලසුන් මොන නාම වලටද අයිති? මොන නාම? තද්දිත නාම. එහෙම නැත්තම් ප්‍රශ්නේ හයි. වලසෙක් කියන පදේ ප්‍රත්‍ය වෙන් කරන්න. ප්‍රත්‍ය මේ එක්. වලසෙකු කියන පදේ ප්‍රත්‍ය වෙන් කරන්න. එකෝ. දෙකද? එහෙම නැත්තම් ප්‍රශ්නයක් හයි. වලස් දන එක් වලසෙක් නම් මිනිස් දන එක් හැදෙන පදේ. එතකොට මොකද්ද? මිනිසෙක්. ඔච්චරයි අහන්නේ. හරිද? එහෙම නැත්තම් පද ටික අහලා තද්දිත නාම අහයි. එහෙම නැත්තම් අහයි. හරිද? වලස් දන එක් වලසෙක් නම් මිනිස් දන එක් හැදෙන පදේ. මිනිසෙක්. එහෙම නැත්තම් වලසෙක් දීලා අහයි ප්‍රත්‍ය වෙන් කරන්න. එක්. දැන් අපි ඉගෙන ගන්න ඕනේ මේ වෙලාවේ ප්‍රත්‍ය ටික. ප්‍රත්‍ය ගොඩාක් තියෙනවා. හරිද? මේ වෙලාවේ මම ඔයාට ඕනම කරන ප්‍රත්‍ය ටික කතා කරන්නම්. මේ බලන්න, සටහන් බොරුවට දාන්න ඕනේ නේ. හොඳේ අහගන්නකෝ. මේ අපි තියෙනවා ප්‍රත්‍යක් දරුවෝ ඊ කියලා ප්‍රත්‍යක්. මං කිව්වේ අර ප්‍රත්‍ය ටික තමයි අපි දැනගන්නේ. ප්‍රകൃතිය ස්ථිරයි. ප්‍රත්‍ය වෙනස් වෙනකොට තමයි නාම වෙනස් වෙන්නේ. දැක්කනේ? නිකන් ආයෙ අඳින්න. වලස් දන එක් වලසෙක්. වලස් දන එකු වලසෙකු. දැන් හොඳට මතක ගන්න. ප්‍රകൃතිය ස්ථිරයි. මේ මෙයා වෙනස් වෙනකොට තමයි නාමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. පැහැදිලිනේ? හරිද? ප්‍රත්‍ය වෙනස් වෙනකොටයි නාමය වෙනස් වෙන්නේ. හරිද? එතකොට දරුවෝ හරි මම දැන් ප්‍රകൃති ස්ථිරයි. මේ ප්‍රත්‍ය ටික තමයි දැනගන්න ඕනේ. ඔන්න අහන්න ප්‍රත්‍ය. පළවෙනි ප්‍රත්‍ය ඊ කියන ප්‍රත්‍ය. ඊ කියන ප්‍රත්‍යයෙන් අහන්න කියන්නේ එහිම ඌයේ කියන අර්ථය. මේ නැව් දන ඊ නැවි. ගම් දන
ඊ ගැමි. දහම් දන ඊ දැහැමි. දැකද වැඩි? ඒ විතරක් නෙමෙයි. අපේ තියෙන වත් මත් කියන ප්‍රත්‍යය. ඕකේ ඇත්තේ කියන අර්ථයගෙන ගුණ ධන වත් ගුණ වත් තෙද ධන වත් තෙද වත් මත් රු ධන මත් රු මත් බී ධන මත් බී මත්. දැක්කද? ඒ විතරක් නෙමෙයි. අපේ තියෙනවා තර සහ තම කියන පරත්‍ය. තර කියන එක වැඩි බව. ගරු ධන තර ගරු තර. හරි. ජල ධන තර ජල තර. තර කියන්නේ මේ වැඩි බව. ගරුත්වයෙන් වැඩි, ජලයෙන් වැඩි. තම මිහිරි ධන තම මිහිරි තම. ප්‍රිය ධන තම ප්‍රිය තම. වැඩි පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් හරි. මේ හරිද? ඊ ප්‍රත්‍යයෙන් එහිම ඌයේ වත්මත් ප්‍රත්‍යයෙන් ඇත්තේ තරතම අධික බව කියන අරුත ගේනවා. ඒ විතරක් නෙමෙයි. අපේ තව ප්‍රත්‍ය තියෙනවා මුව මුවාමය. ඒකින් එයින්ම කරන ලද ගේනවා. රන් ධන මුව රන් මුව. රිදී ධන මුව රිදී මුව. මුවා. ලෝහ ධන මුවා ලෝහ මුවා. දෙව ධන මුවා දෙව මුවා. මය මං ගන්නවා මොනාද? රන් ධනමය රන්මය. හරිද? ඊට පස්සේ ශෛල ධනමය ශෛලමය. පැහැදිලි? එතකොට මුවමුවාමය ප්‍රත්‍යයෙන් එයින්ම කරන ලද කියන අර්ථ කියනවා. දැන් මේ පරට හිතන්න එපා. විභාගෙට අහන්න මෙච්චරයි. ගරුතර ජලතර යන පද කුමන පදවලට අයිතිද? මොනවාද? තද්දිත. හරි. ඊට පස්සේ හයි ඒකේ තව උදාහරණ. එතකොට ගොරතර කළුතර අන්න ඒ වගේ සුළුතර බහුතර දැක්කද? එතකොට අන්න ඒ මහන්නේ මිහිරි ධනතම මිහිරිතම ප්‍රිය ධනතම ප්‍රියතම. එහෙම නැත්නම් මිහිරිතම යන්නේ ප්‍රත්‍යවෙන් කරන් තම. හරි. එහෙනම් ලොකුවට හිතන්න එපා. සරල කතන්දරයක් තියෙන්නේ. හරිද? එහෙනම් ඊ වත් මත් තර තම මුව මුවාමය. ඒ විතරක් නෙමෙයි. ඕකේ ගත්තට පස්සේ අටි අටු අටි සහ අටු ප්‍රත්‍ය කියලා තියෙනවා. දැන් මේව මත තමයි අර නාම ප්‍රත්‍යාර්ථ නාමේ තද්දිත නාමේ හැදෙන්නේ. කර ධන අටි කරටි. ඒ විතරක් නෙමෙයි. මොලොක් ධන අටි මොල කැටි. අටු කර ධන අටු කරටු. බොක් ධන අටු බොකටු. හරි. බහුල භාවය ගේනවා. ඒ විතරක් නෙමෙයි. ඕකේ ගත්තට පස්සේ තන ප්‍රත්‍යය. හරි. තන ප්‍රත්‍යය කාලයක් අයිතින. නූදන තන නූතන. මධ්‍ය ධන තන මධ්‍ය තන. පුරා ධන තන පුරාතන. පැහැදිලි? තන ප්‍රත්‍යය. හරි. ඔන්න ඕක. ඒ විතරක් නෙමෙයි.
හරි මේකේ තව එනවා නූ ප්‍රත්‍යය. නූ කියන්නේ ඊට අයත්. අප්‍රිකා දනනු අප්‍රිකානු රුසියා දනනු රුසියානු. හරිද? ඇමරිකා දනනු ඇමරිකානු. නූ ප්‍රත්‍යය. ඒ විතරක් නෙමෙයි තව තියෙනවා කාමී ප්‍රත්‍යය. ඒකෙන් කැමැති බව කියනවා. රණ දන කාමී රණ කාමී. ධර්ම දන කාමී ධර්ම කාමී. වැඩේ දැක්කද? කාමී ප්‍රත්‍යය. හරිද? කාමී කියන එක. ඒ විතරක් නෙමේ ඕකෙදී හරි තා කියන එකෙන් ගේනවා. තා කියන ප්‍රත්‍යයෙන් බහුලතාර්ථය ජන ධනතා ජනතා. ප්‍රබල ධනතා ප්‍රබලතා. බහුල ධනතා බහුලතා. වැඩේ පැහැදිලි? එහෙනම් තද්දිත නාමයක් කියලා කියන්නේ කිසියම් නාම ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම තද්දිත නාම. හරිද? අර තද්දිත නාම ප්‍රකෘතියට එකතු වෙන ප්‍රත්‍ය තියෙනවනේ. ඒ ප්‍රත්‍ය ටික තමයි මේ කතා කරගෙන ආවේ. මේගොල්ලෝ අනුව තමයි ඒ නාමෙත් සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. පැහැදිලි? එහෙනම් විභාගයට අහන්නේ කාරණා තුනයි. මොකක්ද? මම ආයෙ කියනවා. අප්‍රිකානු කියන පදේ දීලා ආයි ප්‍රත්‍ය මොකක්ද? ප්‍රත්‍ය නු. එහෙම නැත්නම් ආයි අප්‍රිකා දනනු අප්‍රිකානං නූනං රුසියා දනනු හැදෙන පදේ රුසියානු. පැහැදිලි? එහෙම නැත්නම් ආයි අප්‍රිකානු රුසියානු මොන පදවලටද අයිති? තද්දිත නාම. ඔය තුන විතරයි අහන්නේ. වැඩේ පැහැදිලි? තේරුණාද? එහෙනම් තද්දිත නාම ටික සෙට්ද? හරි. පැහැදිලිද? හරි. ඊළඟට දරුවෝ මම ඔයත් එක්ක කියලා දෙනවා කෘදන්ත නාම ටික. මොකක්ද මේ කෘදන්ත නාමයක් කියලා කියන්නේ? හරිද? කෘදන්ත නාම ටික මම ඔයත් එක්ක කතා කරලා ඉවර කරනවා. හරි මේ ලොකුවට බරට හිතන මාතෘකාවක් නෙමෙයි මේක අනිත් එක මේ විභාගයට ඇව්වත් අහන්නේ එක ලකුණයි. බොරුවට මේක මැත්තේ නැහිගෙන ඉන්න එපා. බැලුව ටක් ගාලා අතහැරියා. හොඳේ. හරි බැලුව ටක් ගාලා ඊළඟ කොටසට ගියා. හරි දරුවෝ. දැන් මම ඔහොමම කියලා දෙනවා ඔයත් එක්ක මොකක්ද කෘදන්ත නාම. කෘදන්ත නාම. පැට්ටෝ ඔය කෘදන්ත නාම ගැන කතා කරනකොට කෘදන්ත නාම කියන මෙච්චරයි. කිසියම් ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම කෘදන්ත නාම. ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම කෘදන්ත නාම. මේ මම මෙහෙම ලියනවා. හරිද? බල දන නු බලනු. බල දන ඊ බැලීම්. බල දන ඉලි බැලි. දැකද? කෘදන්ත නාමය කියන්නේ ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම අපි කියනවා කෘදන්ත නාම කියලා. හරි? ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම අපි කියනවා කෘදන්ත නාම කියලා. හරි? කෘදන්ත නාම. එතකොට මේ ක්‍රියා ප්‍රකෘති ස්ථිරයි. ෆික්ස්. ක්‍රියා ප්‍රකෘති ස්ථිරයි. ප්‍රත්‍ය තමයි වෙනස් වුනේ. ප්‍රත්‍ය වෙනස් වෙනකොට තමයි මේ නාමය වෙනස් වුනේ. මෙයා ෆික්ස් වෙනස් වෙන්නේ. එහෙනම් ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා සෑදෙන නාම කෘදන්ත නාම. හරිනේ?
දැන් කෘදන්ත නාමත් එක්ක අපිට කතා කරන්න ඕනේ ප්‍රත්‍ය. දැන් ක්‍රියා ප්‍රකෘතියකට එකතු වෙන ප්‍රත්‍ය තියෙනමනේ. ඒකට කියනවා අපි පැත්තෝ කෘදන්ත ප්‍රත්‍ය කියලා. හරි? කෘදන්ත ප්‍රත්‍ය කියලා. හරි? එහෙනම් මෙයා වෙනස් වෙනකොට තමයි ඔක්කොම වෙනස් වෙන්නේ. ප්‍රകൃතිය ෆික්ස්. එහෙනම් අපි දැනගන්න ඕනේ කෘදන්ත ප්‍රත්‍ය ටික මොනවාද කියලා. හරිද? එහෙනම් මේ බලන්නකෝ කෘදන්ත ප්‍රත්‍ය ටික තමයි දැන් කතා කරගන්නේ. හරි? එහෙනම් බලන්න අවධානය දෙන්න කෘදන්ත ප්‍රත්‍ය ටිකට මම මෙහෙම ලියනවා. හරිද? ඔන්න ප්‍රත්‍ය ටිකනේ ඉගෙන ගන්න ඕනේ. හරිද? මම මෙහෙම ගන්නවා. බලන්න. හරි? මම මෙතන ගන්න ප්‍රകൃතිය. ප්‍රകൃති. මම ගන්නවා न नु ना न नु ना ඒ විතරනේ ඉලි ඒ විතරනේ මේ ඊම් මන් හරිද? හරි? හරි. මේ බලන්න ප්‍රകൃති න නු නා ඒ විතරක් නෙමෙයි ඉලි ඊ මන් හරිනේ? හරිනේ? හරි. මම ඒකම ගන්නවා මෙතර කෙලවරේ උන. හරි හරි ඇති ඔය ඇති. ගොඩක් කොඩේ. නැත්නම් මේ වෙලාවේ පටලව ගන්නවා. මම ලියනවා බල. බල දනන බලන. බල දනනු බලනු. බල දනනා බලනා. බල දන බැලුම්. බල දන ඉලි බැලිලි. බල දන ඊම් බැලීම්. බල දන මන් බැලුමන්. බල දන උන බැලුන. දැක්කද වැඩේ? හරිද? බල ප්‍රත්‍ය. හරි. මේ මම ගන්නවා කප. කප දනන කපන. කප දනනු කපනු. කප දනනා කපනා. කප දන කැපුම්. හරි? කප දන ඉලි කැපිලි. කප දන ඊම් කැපීම්. කප දන මන් කැපුමන්. කප දන උන කැපුන. වැඩේ පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ප්‍රകൃතිය ෆික්ස්. ප්‍රත්‍ය වෙනස් වෙනකොට තමයි නාම වෙනස් වෙන්නේ. ඔච්චරයි. කෘදන්ත ප්‍රත්‍ය ටිකයි තද්දිත ප්‍රත්‍ය ටිකයි. ඔච්චරයි. හරි. වැඩි බරට හිතන්න යන්න එපා. හරි. ඔය ඇති. ඔක උඩින් බලාගෙන යන්න. මේ අහන්න හොඳ පේපර් එකක් ලියන්න. කලබල වෙන්න එපා පුතේ. ඔබ මගේ උන්. හරි. අනිත් එක මේ වෙලාවේ හිතන්නත් එපා. ඔබ කරපු මට්ටමක් තියෙනෝනේ ඇති. දැන් රැය තිස්සේ නිදි මරාගෙන බොරුවට අමාරු නම් පාඩම් කරන්න එපා. ඔයාලට දැනෙන ප්‍රමාණය උපරිම ප්‍රමාණය කරන්න. ඔබ දිනනවා. හිත විශ්වාස කරන්න. හරි.
යනකොට චුට්ටක් බලාගෙන යන්න වස්සානීය කොටස හරිද ඒකම කෑරගල වෙජබේ කවි පෙළ ඒවල විචාර ඔක්කොම කරා ගංගාවේ සංගීතේ මතකයිනේ සෙමිනිකේ වෙනම අරගෙන ඔක්කොම විචාර සෙට් එක කතා කරා හරි ඒ විතරක් නෙමෙයි ඔයාට කුරහන් කවි හානාහියයි ඒ පාට් ටිකයි චුට්ටක් බලාගෙන යන්න හරි විශේෂයෙන් ආරාධනා පත්‍රයේ න්‍යාය පත්‍රයේ ඒ විතරනේ පුවත්පත් වාර්තාව හරි ඒ ටික බලාගෙන යන්න හොඳ පේපර් එකක් ලියලා එන්න හරි බය වෙන්න එපා ඔයාට ලැබෙන දේ තමයි හොඳම දේ හරි ඔයාට ලැබෙන දේ තමයි හොඳම දේ හරි කොහොම හරි එකක් ගන්නවා කියලා වැඩේ කරන් එන්න ਵਿਚාර තුනම ලියන්න එක ਵਿਚාරයක් හරි ලියා ගන්න බැරි වුණොත් පුතේ කෙලවෙනවා වැඩේ හොඳේ ਵਿਚාර තුනම කොහොම හරි ලියලා එන්න අනිවාර්යෙන්ම අනිත් එක සෙකන්ඩ් පේපර් එකේ කරද්දිත් ෆස්ට් එකේ ඉරි ගහන ප්‍රශ්න ටික 40 ඉවර වෙනවනේ දෙවනියට පුතේ එකපාරටම රචනාව අරන් ලියන්න එපා රචනාව අන්තිමට තියාගන්න හරි ව්‍යාකරණ කෙටි ප්‍රශ්න 10යි සාරාංශය අවබෝධය ප්‍රායෝගික ලේඛන කොටස අවබෝධය ඒව මුලින් ඉවර කරගන්න හරිද එතර පැය දෙකක් හම්බ වෙනවා පැයයි විනාඩි 45ක් අනිත් ඒවා ලියන්න අන්තිමට නිදාසේ රචනාව ලියන්න රචනාව මුලින් ලියන්න දඟලන්න එපා හොඳේ මේ ඒ හින්දා හොඳ පේපර් එකක් ලියලා එන්න ඇති වැඩි පටවන්න ඕනේ නෑ ඔය ඔළුවට හරිද ඔබට පුළුවන් ඔබ දිනනවා පුතේ එහෙනම් අපි ඔයාගේ රිසල්ට් එකෙන් පස්සේ විභාගයෙන් පස්සෙම හම්බෙමු දිනලම එන්න ජීවිතේ ගොඩ දාලා එන්න හරි බලන් ඉන්නවා තව දෙයක් පුතේ මම හැමදාමත් මගේ O level රිසල්ට්ස් වල එන දරුවන්ට හැමදාම මම කතෝලික හරි මම හැමදාම පල්ලියේ ඉටිපන්දම් පත්තු කරනවා එන දරුවන්ට මේ අහන්න ඔයත් මට ඉටිපන්දමක් අරන් එන්න ඕනේ හොඳේ ඒකක් ගන්න පුළුවන් සර් කරපු විචාර ටිකයි බය වෙන්න එපා විශ්වාස කරගෙන වාඩි වෙන්න මෙච්චර කාලයක් ටර්ම් ටෙස්ට් වල සර් කරපු ටික ආවනේ රත්තරන් පුතේ දන්නවනේ ඔයා හරි ඒ හින්දා හොඳ පේපර් එකක් ලියලා එන්න මට ඉටිපන්දමක් ඕනේ ඔයාගෙන් හරි එහෙනම් පුළුවන් ජය එහෙනම් අයිබෝවන්